විවර කල නොහැකි පත්‍රයක් තිබේ. ඒ වටිනාකම දුටුවද කිසිවකුට එය ලබා ගත නොහැක. මොහොතකට හිතන්න ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 20 දෙනා අතර ඉන්න හැබැයි කිසිම දවසක කවුරුත් දැකපු නැති තමන්ගේ එකම එක සතයක්වත් වියදම් කරපු නැති අద్භූත කෝටිපතියෙක් ගැන. ඔහු සතු රුපියල් බිලියන 10 ගණනක වත්කමක් තියෙනවා. හැබැයි මේ සේරම තියෙන්නේ එකම එක ඩිජිටල් ගිණුමක. ලෝකයේ බලවත්ම පරීක්ෂණ ආයතනය වෙන FBI එකටවත් CIA එකටවත් මේ සල්ලි අල්ලන්න බැරි වුණේ ඇයි? අද ඉෂාරා ඉන්ස්පයර් තුලින් අපි හෙළි කරන්නේ බිට්කොයින් නිර්මාතු සතෝෂි නකමොටෝගේ ඒ අතිශය රහසිගත ගිණුමේ කතාවයි. බිට්කොයින් නිර්මාණය කරපු සතෝෂි නකමොටෝ සතුව බිට්කොයින් මිලියන 1.1ක් තියෙනවා කියලා ගණන් බලා තිබෙනවා. අද වෙළඳ පොළ වටිනාකම අනුව බලද්දී මේක ඩොලර් බිලියන 60ක් 70ක් වගේ අතිවිශාල මුදලක්. ඒ කියන්නේ ලෝකයේ ලොකුම සමාගම් මිලදී ගන්න පුළුවන් තරම් සල්ලියක් මේ එකම එක පුද්ගලයෙක් ගාව තියෙනවා. හැබැයි පුදුමය කියන්නේ 2009 ඉඳන් අද වෙනකම් මේ ගිණුමෙන් එකම එක බිට්කොයින් එකක්වත් වෙනත් තැනකට මාරු වෙලා නැහැ. හරියට මේක මලවුන්ගේ ගිණුමක් වගේ නිහඬයි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. ඇයි ලෝකයේ දක්ෂම හැකර්වරු ඉන්න FBI එකට මේ සල්ලි ටික රජයට පවරා ගන්න බැරි කියලා? ඒකට හේතුව බිට්කොයින් වල තියෙන ඩීසෙන්ට්‍රලයිසේෂන් හෙවත් මධ්‍යගත පාලනයක් නොමැතිකමයි. බිට්කොයින් කියන්නේ බැංකුවක් නෙවෙයි. බැංකුවක නම් කළමනාකරුට පුළුවන් ඔබේ ගිණුම අත්හිටවන්න. හැබැයි බිට්කොයින් වලදී ඒ අයිතිය තියෙන්නේ ප්‍රයිවට් කී එක හෙවත් රහස් මුරපදේ තියෙන කෙනාට විතරයි. සතෝෂිගේ ඒ රහස් සංකේ දන්නේ ඔහු විතරයි. ඒක ලෝකයේ තියෙන ප්‍රබලම සුපිරි පරිගණකයකටවත් ගෙස් කරන්න බැරි තරම් සංකීර්ණ එකක්. සතෝෂි ඒ රහස තමම් එක්කම අරන් ගිහින් නම් ඒ බිලියන ගණනක සල්ලි සදාකාලිකවම ඒ ඩිජිටල් සාගරයේ අතරමං වෙලා පවතිවි. ඔබට හිතෙන්න පුළුවන් මේ සල්ලි තියෙනවා කියලා අපි දන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනයි බිට්කොයින් වල තියෙන විනිවිදභාවය. බිට්කොයින් ක්‍රියා කරන්නේ බ්ලොක්චේන් කියන තාක්ෂණය මත. මේක හරියට මුළු ලෝකයටම පේන්න තියෙන ඩිජිටල් පොතක් වගේ. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා ගිහින් සතෝෂිගේ ගිණුම් අංකය wallet address පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒකේ කොච්චර සල්ලි තියෙනවද අවසන් වරට ගනුදෙනුවක් උනේ කවදාද කියලා ඕනෑම කෙනෙකුට පේනවා. හැබැයි මේ ගිණුමේ අයිතිකරු කවුද කියලා කාටවත් හොයාගන්න බෑ. පේන මානේ තිබුණත් අල්ලන්න බැරි මේ අභිරහස තමා බ්ලොක්චේන් වල තියෙන විශේෂත්වය. දැන් මම ඔයාලට පෙන්වන්නම් සතෝෂිගේ සැබෑ බිට්කොයින් ගිණුම. බලන්න මේකේ අද වෙනකොට බිට්කොයින් 100කට වඩා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ මේ ගිණුමෙන් අද වෙනකම් එකම එක බිට්කොයින් එකක්වත් එළියට ගිහින් නැහැ. ලෝකෙටම පේන්න තිබුණත් මේකේ රහස් අංකය දන්නේ සතෝෂි විතරයි. ඒකයි මේක ලෝකයේ තියෙන ආරක්ෂිතම සහ අභිරහස්ම ගිණුම වෙන්නේ. බලන්න මේ නම් ටික දිහා. Samsung වලින් SA, Toshiba වලින් Toshi, Nakamichi වලින් Naka සහ Motorola වලින් Moto. මේ අහම්බයක්ද? නැත්නම් මේ දෙවන්තියෝ හතර දෙනාගේ රහසිගත සන්ධානයක්ද? සමහරු කියනවා මේක Samsung, Toshiba, Nakamichi සහ Motorola කියන දෙවන්ත සමාගම් හතරේ රහසිගත එකතුවක් කියලා. නම බැලුවම ඒක ඇත්ත වගේ පෙනුනත් ඇත්තට මේක හුදෙක් අහම්බයක් විතරයිද? නැත්නම් මේ නම පිටුපස හැංගිලා ඉන්නේ ලෝකයේම හොයන ඒ අద్භූත පුද්ගලයා. සතෝෂි නකමොටෝ කියන්නේ අනාගතයෙන් ආපු මිනිසෙක්ද? නැත්නම් ලෝක ආර්ථිකය වෙනස් කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක්ද? ඔහු කවුරු වුණත් ඔහු ලෝකයට දීපු තාක්ෂණය අද මුළු ලෝකයම උඩු යටිකුරු කරලා අවසానයි. ඉතින් මේ වගේ තවත් අභිරහස් සහ වටිනා තොරතුරු දැනගන්න අපේ ඉෂාරා ඉන්ස්පයර් channel එක subscribe කරලා තියාගන්න. මම ඉෂාරා නැවතත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. ජය වේවා. තමන් කවුද කියලා ලෝකයට පේන්න ඕනෙම නැහැ. ලෝකය වෙනස් කරන දැවන්ත වැඩක් කරන්න.